बरसा वो मेरा महबूब आया है, मेरा महबूब आया है। अब ओ मंगनी का वो मेरा महबूब आया है, मेरा महबूब आया है। लाली फूल की मेहंदी लगा इन घोर हाथों में, उतर आवे घटा काजल लगा इन प्यारी आँखों में। सितारों भर जाओ मेरा महबूब आया है, मेरा महबूब आया है। बहारों फूल बरसाओ मेरा महबूब आया है, मेरा महबूब आया है। नज़ारों हर तरफ अब था तो अब एक नूर की चादर, बड़ा शर्मिला दिल पर है चला जा ऐ न शर्मा कर। जरा तुम मुझको पहलाओ मेरा महबूब आया है, मेरा महबूब आया है। इदमा चोकयन हंडला सदा कर वेदना विंदला क्यों आदरे अदको बहारो फूल बरसाओ मेरा महबूब आया है, मेरा महबूब आया है। ये සතුට වැඩිකම. අයිබෝන් වාසනාවන්ත රාත්‍රියක් ආදරණීය මිත්‍රවරුනි. අපේ රසය රටේ සැමට බෙදෙන විජේ ප්‍රොඩක්ට් සාදර අනුග්‍රහයෙන් අද තවසරයි චැටන් මියුසික් සත්‍යන්ත ආදරණීය ටෙලිවිෂන් බලාපොරොත්තුව බේනිවසර ගෙනෙන්නට අද වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ විජේ ප්‍රොඩක්ට්ස්. අපේ රටේ කලා ක්ෂේත්‍රයේ විවිධාංශ නියෝජනය කරන කලාකරුවන් කලාකාරයන් පිරිසක් අද වැඩසටහන සඳහා අපි කැඳවාගෙන ආවා. වෙනද වගේම සුපුරුදු සංගීතමය දායකත්වය ලබා දෙන්නේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විශාරද මනෝජ් පීරිස් දිනේෂ් බෝගඩ උපාලි සන්නස්කල සුජීව දිසානායක යසන්ත සමරවීර කලුම් සුරංග ගීගණගේ සමග අද වැඩසටහන සඳහා නිමල් උදුගොඩ සංගීතමය දායකත්වය ලබා දෙනවා 277 44 22 277 44 23 දුරකථන අංක විවෘතයි ඔබට වැඩසටහනට කතා කරන්න පුළුවන් දුරකථන මුතුමක් ගන්න අපහසු වෙන වගේ නම් ඔබට කෙටිපණ විඩවන්නත් පුළුවන්කම තිබෙනවා කෙටිපණ විඩවන්න පුළුවන් විදිහ දැන් තිරේ දිස් වේවි මට අවසර දෙන්න අද වැඩසටහන සඳහා සහභාගී වෙන ආරාධිත පිරිස ඔබට හඳුන්වා දෙන්න. අද වැඩසටහන සඳහා අපි මුලින්ම ආරාධනය කළා අපේ රටේ රූපවාහිනී ක්ෂේත්‍රය තුළ රූපවාහිනී මාධ්‍ය තුළ ටෙලිනාට්‍ය රසක් රචනා කරමින් අතිශය කීර්තියක් ජනාදරයක් දිනාගත් සනත් සමරනායක මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්නවා අද වැඩසටහන සඳහා. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා රන්දීප මීඩියා වෙනුවෙන් නිෂ්පාදන කටයුත්තේ දායකත්වය දක්වන නිෂ්පාදකවරයෙකු විදිහට කටයුතු කරන සුසන්ත විජේගුණරත්න ඔබත් බොහොම ආදරෙන් වැඩසටහන සඳහා පිළිගන්නවා සුසාව. මුල්ම ගීතේ ගායනා කළේ ඔබේ ආදරය දිනු අපේ ආදරය දිනු අපේ හිතවතා සනත් විමලසිරි. අයිබෝන්.
ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරම්භ කළා අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ තවත් ඔබ අසීමිත ආදරය කරන රංගන ශිල්පිනියක්, දක්ෂ රංගන ශිල්පිනියක් වැඩසටහන සඳහා බොහොම ආදරෙන් අංජුලාව පිළිගන්නවා. ආයිබෝන්. ආයිබෝන්. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරම්භ කළා විධායක නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරනවා ඔහු අපේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ඇතුලේ පියල් නානායකාර මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා. ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍ය හරහා නවක රංගන ශිල්පීන් රසක් අපි දායාද කරා කලා ක්ෂේත්‍රයට. එවන් වූ නවක රංගන ශිල්පීන් කරද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා. වැඩසටහන සඳහා චමුපාගොඩගේ බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා. ඉතින් ඊට පස්සේ කොහොමද අයියේ? කොහොමද? බොඳ මීදුම් මේ සියලුම නාට්‍ය අධ්‍යක්ෂණය කරපු චන්දික විජේසේන මහත්මයා. චන්දිකයවත් බොහොම ආදරෙන් වැඩසටහන සඳහා පිළිගන්නවා. ඒ වගේම අද වැඩසටහන සඳහා බොහොම ගෞරවයෙන් අපි ආරම්භ කළා නීතිඥ මාපලගම විමලරත්න මහත්මයාට. එතුමාත් රංගන ශිල්පියෙක්. බොහොම ආදරෙන් ඔබතුමා පිළිගන්නවා වැඩසටහන සඳහා. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා තවත් යෝන් රංගන ශිල්පිනියකට. අද වැඩසටහන සඳහා බොහොම ආදරෙන් පිළිගන්නවා අපි තලගල නිරෝෂා තලගල බොහොම ආදරෙන් පිළිගන්නවා. අපේ රටේ යෝන් තරු අතරේ තවත් තරුවක්. ආයිබෝන්. ආයිබෝන්. ගයන්තවත් බොහොම ආදරෙන් පිළිගන්නවා රව් කඩේ ගයන්තටත් අද වැඩසටහනට අපි එන්න කිව්වා. මේ අය ආවේ ඇයි බලලෙමු. මොනවද බම් මාමේ මේ ලෝකේ කරන්න බැරි දේවල්? මොනම මිනිස්සු උපන්දා ඉතින් ෆොටෝ ගහනවා. හැබැයි දික්කරාදී ෆොටෝ ගහන්නේ නැති. මම account එකෙන් ලක්ෂ 3ක් ගත්තා. ප්‍රීමියම් කරලා ලෑස්ති වෙන්න නිකන් අම්මයිනේ ඔම්ලයක් වෙන්න ලෑස්ති වෙන්න බා හොඳේ. මේ දෙන්නා නියම දෙන්නෙත් තමයි. උඹලා දෙන්න අහුනොත් ඉතින් සම්බෝලම තමයි. මට මේවා යසෝගේ මුණ බලාගෙන කියන්නත් බෑ. අනේ දෙයනේ. මේ මිනිහා කටක් කැරලා මේ අපරාධ කතාව කිව්වා. ඒ මිනිස්සයා අපේ ලොකු මහත්තයාගෙන් සල්ලි ඉල්ලන්නේ. දෙයින්ට අපිලා ගෙදර ඔයා ගන්නද මං ගන්නද? ඔයා ගන්න. මං ඔව් මරන්නේ ඔයා ගන්නේ. මරන්නේ. මං දන්න මිස් විජයවර්ධන කොහොමද දරුවා ප්‍රවේශමටයි වැදගත්කමටයි හදන්නේ කියලා. මිස් සේරසිංහට කියන්න ඔය ඉතින් මගේ මුළු ජීවිතේ. සිතුම්. ඔය අනවද? ඔව් අපස්සේ මම ආවේ ඉඳගන්නවත් සතු සමචිරේද නෙවේ. ඔලෝ මක් කරනවද මම? ඔබ තාම ගියේ නැද්ද? ඉන්නකෝ. අද අපි යාට හොඳ දෙකක් කියමු. ඔය දෙන්න අද බොයිට මොනවාරි කිව්වොත් මං ආයි ජීවිතේට ඔය දෙන්නත් එක්ක කතා කරන්නේ. කිසිම බොයි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියලා තමයි කැනඩාවේ ඉඳන් ආව ගමන් කිව්වේ. දැන් ඒ අදහස වෙනස් කරගන්න තරම් හේතු වෙච්ච බොයි කවුද? දෙකට දැක්ක හන්දි හතරට දැක්කේ මං. උඹලා මොකද මග කරන්නේ වේලි මං. රිදී සිත්තම්. පහුගිය දවස්වල පූර්ව තේමා පට ඔබ දකින්නට ඇති. රිදී සිත්තම් අපේ ලබන සඳුදා සිට රෑ 8ට ඔබට නරඹන්න හම්බ වෙන අපේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් වෙනසක් ඇති කරාවි රිදී සිත්තම් නාට්‍ය. මේ රිදී සිත්තම් නාට්‍යයේ කට්ටිය අදාවේ. මේ මම පටන් ගන්නවා සනත් සමරනායක මහත්මයාගෙන්. සනත්ල දෙන්නේ නැහැද නේ? ටක් ගාලා බලනවා යා. රවටනවා. හූ. මේ සනතයි ඔබ මේ අපේ රටේ විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය හරහා විකාශය වෙච්ච ජනප්‍රියම ටෙලිනාට්‍ය රසක තිර රචකයා ඔබ. මට පුංචි දෙන්නකෝ පුංචි නිමිත්තක් රිදී සිත්තම් කොයි වගේද? රිදී සිත්තම් කොයි වගේද ප්‍රේක්ෂකයාට සමීප වෙන්නේ? රිදී සිත්තම් ටෙලිනාට්‍ය ගත්තම ඇත්තටම මේ සමාජයේ මුල් බැහැගත් චරිත. ඇත්තටම තාත්වික චරිත තමයි මේ තුලින් නිරූපණය වෙන්නේ. මම රචනා කරත් ඒ චරිත. මම හිතනවා චන්දික විජේරත්න මේ අපේ විජේසිංහ මේක ඉතාමත් අනර්ගවයේ චරිත ටික හසුරවල තියෙනවා. දැන් මේ රූපරාම ටික මම දැන් තමයි බැලුවේ. හැබැයි කලින් මම දැක්කේ අර යන ට්‍රේලර්ස් ටික විතරයි. දැන් තමයි දැක්කේ. ඇත්තටම ඉතාමත් ඒ මම නිර්මාණය කරපු දේ මම හිතන්නේ එළියට ඇවිල්ලා තිනවා. බොහොමත් මේ චරිත ඔක්කොම සමාජය තුළ තිබෙන චරිත. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රිදී සිත්තම් නාට්‍ය මහජනයාට සමීප වෙන එක ඒකාන්තයි. මේ චන්දිකයි විලාවට ජනප්‍රියම ටෙලිනාට්‍ය විදිහට සම්මාන රසක් ගත්තා. බොඳ මීදුම් ඉතින් ඊට පස්සේ නාට්‍ය. මේ රිදී සිත්තම්යි කොයි වගේද චන්දිකයි අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්ත දවසේම පිටපත අතර ආවහම කොයි වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුණද මේ නාට්‍ය?
දීසිත්තම් ටෙලිනාට්‍ය අපි ඇත්තටම උසස් ටෙලිනාට්‍ය කරන්න තමයි අපි හැමෝම එකතු වෙලා උත්සාහ කරේ. ඉතින් හොඳ පිටපතක් හමු වුණා. හොඳ නළු නිලියන් පිරිසක් අපේ වටා ඉන්නවා. විශාල නළු නිලියන් පිරිසක්. ඒ වගේම අපි දැනට ලංකාවේ භාවිතා කරන තාක්ෂණික පහසුකම් උපරිමයෙන් අපි භාවිතා කරනවා. ඒ වගේම අපිට නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබිලා තියෙන ලොකු දායකත්වයක් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. කියන්නේ ලොකු පහසුකම් මේ ටෙලිනාට්‍ය හෙලිකොප්ටර් පාවිච්චි කරනවා. කියන්නේ අපි ඇත්තටම මේ ටෙලිනාට්‍ය තුලින් උසස් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් මම හිතනවා ඉතින් බොන්ද මීදුම් ඉතින් ඊට පස්සේ ටෙලිනාට්‍ය මාලාව සමග අපිත් එක්ක හිටපු ප්‍රේක්ෂකයන් සියලුම දෙනා මේ ටෙලිනාට්‍ය වැළඳගනි. කොහොමත් ස්වාධි රූපවාහිනී සේවයත් එක්ක විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට තවත් අලුත් හොඳ ටෙලිනාට්‍යයක් අපිට තිරණ කරන්න පුළුවන් වෙයි. මේ උසස් ගණේ ටෙලිනාට්‍ය රසක් ස්වාධි රූපවාහිනිය ඔබට තිරණ කරනවා. රිදීසිත්තම් තවත් එක් නාට්‍යයක් ඔය ටෙලිනාට්‍ය ගොන්නේ මෙන්න සහ තාක්ෂණය අපේ රටේ නවීනතම තාක්ෂණය භාවිත කරන විශේෂයෙන්ම HD තාක්ෂණය භාවිත කරන HD තාක්ෂණය මුලින්ම හඳුන්වා දෙන ස්වාධීන රූපවාහිනිය අපේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සහ රූපවාහිනී ක්ෂේත්‍රය තුළ මේ නාට්‍යයත් HD තාක්ෂණය හරහා නිෂ්පාදනයේ දායකත්වය ලබා දෙන්නේ රන්දීප මීඩියා ආයතනයත් එක්ක එකතු වෙලා මේ සින්දුවක් අහලෙමු. අපි ආරාධනය කරන්නේ රන්දීප මීඩියා නිෂ්පාදනය කරන රිදී සිත්තම්හි සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරන ගයන්තරය දෙන්න ආරාධනය කරන්නේ. ආදරේ